Welcome to Study with Tinu YouTube channel. අද අපි කතා කරන්න යන්නේ 7 වසර සිංහල 6 වෙනි පාඩම. මේ පාඩමේ නම තමයි මේකාගේ දොගමත. ජනතාව අතරේම ඇති වී ජනතාව අතරේම ආරක්ෂා වී පැවතෙන කවි ජනකවි නමින් හැඳින්වේ. මේ ජනකවි පොත්වල ලියවීමට පෙර පැවතුනේ ඒවා භාවිත කළ මිනිසුන්ගේ මතකයේය. ජනතාව අතර නිරායාසයෙන් පහළ වී ඔවුන් අතරින් පැතිර ගිය ජනකවියට වස්තු විෂය වී බෙහෙවින්ම ඔවුන්ට සමීප අත්දැකීම. ඔවුන්ගේ එදා අත්දැකීම්, ඇදහිලි, විශ්වාස, ජීවනෝපාය, ක්‍රීඩා හා විනෝදාස්වාද මාර්ග හැඟීම් ඒ අතර බහුලවම හමුවන තේමාය. සිංහල ජනකවිවල සුවිශේෂී ගුණාංග අව්‍යාජත්වය, සරලත්වය සහ සංක්ෂිප්තභාවය හැඳින්විය හැකිය. පහත දැක්වෙන කවිද සාමූහික ක්‍රියාකාරකමක් වන කොළමැදීම හා සම්බන්ධය. මේ කාගේ මේ කමතා ඉරු දෙවියන්ගේ කමතා ඉරි දෙවියෝ බිම් බඳිතා බිම් පැටි තැන කොළ බඳිතා. මේ කාගේ මේ කමතා සඳ දෙවියන්ගේ කමතා සඳ දෙවියෝ වැඩි කමතා සඳ දෙවියන් බැති දෙවතා. මේ කාගේ මේ කමතා සැම දෙවියන්ගේ කමතා සැම දෙවියෝ බිම් බඳිතා බිම් බැටි තැන කොළ බඳිතා. මේ කොතනින් ගෙනා ගොනා දෙවුන්දරින් ගෙනා ගොනා ඒ මුනවට ගෙනා ගොනා කොළ මඩනට ගෙනා ගොනා. කෑලිය කොළ බැන්ද මටා මදු කොළ බැන්දේ කුමටා ඒ මට කළ හොඳ කමටා කොළ මඩනට ගෙනා ගොනා. ගලක් පලා ගලක් දුටිමි එගල පලා රිදී දුටිමි පැන් බොන්නට රිදක් දුටිමි වැට උඩ සිට මුහුද දුටිමි. ඊළඟට අපි කතා කරන්න යන්නේ විරුද්ධාර්ථ පද. කිසියම් පදයකින් ඉදිරිපත් කරන අර්ථයට විරුද්ධ වූ අර්ථයක් වෙනත් පදයකින් ගෙනහැර දක්වන්නේ නම් ඒ විරුද්ධාර්ථ පදයකි. ඈත, මෑත, දුක සැප හෝ හොඳ නරක. සිංහල භාෂාවේ විරුද්ධාර්ථ පද කිහිප ආකාරයකට සෑදෙනවා. උදාහරණයක් ගත්තොත් නාම පදයකට හෝ ක්‍රියාපදයකට හෝ මුලින් උපසර්ගයක් යෙදීම කියන්නේ නම්බුව, අවනම්බුව. නාම පදයකට හෝ ක්‍රියාපදයකට හෝ මුලින් නිපාත පදයක් යෙදීම වෙනස්, නොවෙනස්. වෙනත් පදයක් භාවිත කිරීම. ඇති, නැති, යන එන. නම්බුව ඉස්සරහින් අව දාලා අවනම්බුව සෑදෙනවා. වෙනස් ඉස්සරහින් නොවෙනස් දාලා නොවෙනස් වචනය සෑදෙනවා. ඇති, නැති, යන එන. ඒ කියන්නේ වෙනත් පදයක් භාවිතා කිරීමෙන් තමයි ඒ සෑදලා තියෙන්නේ. Thank you for watching Study with Tinu.